මං කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා සේරුවාවිලට යනවා කියලා. ඉතින් අපි සේරුවාවිලට එනකොට හොඳටම රෑ වෙලා තිබුණේ. අපි උදේ තමයි මෙහි ලස්සන දැක්කේ. ඒ වගේම තමයි මෙහි අලි ඉන්නවා. ඊයේ රෑත් ඒගොල්ලෝ ඇවිල්ලා තිබුණා. ඒගොල්ලෝ ඉතිරි කරලා ගියපු දේවල් තමයි මේ. අලුත් ගෙදර තාම පදිංචි වෙලා නැති නිසා අපිට පරණ මැටි ගෙදර තමයි උයන්න උනේ. මැටි ගේ නම් දැන් තිබුණටත් වඩා අබලන් වෙලා. මොකද අපි එන දවස් කිහිපයකට කලින් මේ ගෙදරට අලියෙක් ගහලා තිබුණා. මේ අලි හිටියට පොල් ගස් ටිකක් තියෙනවා. මේ වත්තෙන් කඩාගත්තු පොල්. මෙහි රැයක් ඉන්නවා කියන එක අපිට නම් අමුතු අත්දැකීමක්. පොඩි බයක් එක්ක එකතු වුණු අමුතුම අත්දැකීමක්. මන් දන්නේ නැහැ මෙහි හැමදාම ඉන්න අයට ඒක කොහොම දැනෙනවද කියලා. අපිට නම් හරිම අමුතු අත්දැකීමක්. මේක හිතන තරම්ම අමාරු නෑ. ටික වෙලාවක් යද්දි මාළු බයික් එකක් ආවා. මේවා මේ ළඟ මොහොතෙන් අල්ලගත්ත අලුත්ම මාළු. මේ මඩු මාළු. අපේ පැත්තේ නම් මේවා දකින්නත් නැහැ. අපේ පැත්තේ ඉතින් නිතරම දකින්න තියෙන්නේ බලයා, කෙලවල්ලා, තලපත් වගේ ඒවානේ. වෙනසකටත් එක්ක අපි මඩු මාළු ටිකක් ගත්තා. අනෙක් මාළු වගේ නෙමේ. මඩු මාළු කැපෙන්නේ අමුතු විදිහකට. තැලෙන්නෙත් නෑ. ලස්සනට කපා ගන්න පුළුවන්. මේ ලොකු රම්පේ විශේෂයක්. අනෙක් රම්පේ වලට වඩා සුවඳයි රසයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ හම්බ වෙච්ච ඉඟුරු කෑල්ල. ඇතුලේ ලිපක් තියෙනවා. හැබැයි මට හිතුණා එළියෙන් ලිපක් හදාගෙන එළියේ උයන්න. මේක හරිම නිදහස්.
මම අර කලින් පොල් ගෑවේ ඒ පොල් සම්බෝලයක් හදන්න. ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඔයපු හැමදේම නම් වීඩියෝ කරේ නැහැ. කාපු අය නම් කිව්වා මේක හරිම රසයි කියලා. ඔයාලත් දවසක හදලා බලන්නකෝ. අපි ගමේ ඇවිදින්නත් ගියා. එක දවසක් උදේ අපි ගමේ ඇවිදිනකොට මේ විදිහට අලි දකින්නත් ලැබුණා. අපි මේ වගේ ලස්සන වෙල්ලේ අයවල් මැද්දෙනුත් ඇවිදන් ගියා. මේ ගම හරිම ලස්සනයි. ඉතින් අපි මේ ගෙවපු දින කිහිපය තුළ ලැබපු අත්දැකීම අපිට අපේ බබාටත් දෙන්න පුළුවන් වුණා. සීයා අත්තම්මා එක්ක ගෙවපු මේ දින කිහිපය බබා හරිම සතුටින් ගත කළේ. අපි හැන්දෑවට සේරුවාවිල මංගල රජමහා විහාරයටත් ගියා. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට ස්ථාපිත කරන ලද සෑය අභියස සවස වන්දනාවට අපි සහභාගී වුණා. ඉතින් එහෙනම් තවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.